අයිබෝන් මම ඩොක්ටර් සසංක මහගමගේ අපි වයිටල් ක්ලිනික් එකෙන් හැමෝම අපිව දන්නවා. ඔකටට මතක නම් අපි 2023 වගේ පටන් ගත්ත ටිකක් වැඩිපුර. ඇත්තටම 2024 ටිකක් වැඩිපුර මේ grade 7 hair loss එකක් කොහොමද manage කරන්නේ සහ grade 7 hair loss එකක් කියන්නේ මොකක්ද කියලා. අද අපි මොකද ගොඩාක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ડોක්ටර් grade 7 hair loss කීපයක් කරා සර්ජරිස් කරා දවස් 10කින් සති දෙක තුනකින් අපිට රිසල්ට්ස් පෙන්නවා ඊට වඩා රිසල්ට්ස් ආපු එහෙම නැත්නම් දැන් කොණ්ඩේ වැවුන අය ඉන්නවද කියලා. ඇත්තටම ඉන්නවා මෙතන එන අයට අපි පෙන්නනවා. ඉතින් ඒ නිසාම මම හිතුවා අපි කලින් grade 7 hair loss එකක් transplant එකකට ගිහිල්ලා ඊපස්සේ 2 weeks වලින් පස්සේ ඒකේ රිසල්ට්ස් ඕ කට්ටියට පෙන්නපු මගේ patient කෙනෙක්ගේ දැන් මාස 6කින් කොහොමද පේන්නේ කියලා පෙන්වන්න. ඉස්සෙල්ලාම කතා කරලා බලමු මොකද්ද grade 7 hair loss එකක් කියලා කියන්නේ කියලා. මේ grade 7 hair loss එක ගොඩක් වෙලාවට ඇත්තටම ඉන්නේ පිරිමි පාර්ශවයට. grade 7 hair loss එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක්ගේ මේ ඔළුවේ සම්පූර්ණයෙන් මුඩ කොටසේ කොණ්ඩේ ඉවත් වීමක් සිදු වුනහම. මේක තමයි hair loss එකක එහෙම නැත්නම් කොණ්ඩේ ඉවත් වීමේ ඇඩ්වාන්ස් ලෙවල් එක කෙනෙකුට වෙන්න පුළුවන්. මම හිතන්නේ කලින් වීඩියෝ එකෙන් මම එක්ස්ප්ලেইন කරා ඔය කට්ටියට කොහොමද පිටිපස්ස කොණ්ඩ ඔළුව පිටිපස්ස කොණ්ඩ විතරක් කොහොමද ඉතුරු වෙලා ඉස්සරහ ටික උඩ ටික විතරක් යන්නේ කියලා. ඉතින් මේක ටිකක් අමාරු වැඩක් මැනේජ් කරන්න. සමහර වෙලාවට අපිට මැනේජ් කරගන්න බැරුව සමහර අය වික්ස් වලට යනවා, සමහර අය කොණ්ඩේ හිටවන එක අතහැරලා දාලා එහෙම ඉන්න අයත් ඉන්නවා. නමුත් ගොඩක් grade 7 hair losses ඇත්තටම මැනේජ් කරන්න පුළුවන්. පොඩි ක්‍රයිටීරියාස් ටිකක් තියෙනවා. එකක් තමයි patient ගේ ඔළුව පිටිපස්සේ තියෙන කොණ්ඩ ප්‍රමාණය ඇති වෙන්න ඕන උඩ කොණ්ඩ ටික හිටවලා ඒ ටික කව කරන්න. ඊට අමතරව obviously එහෙම නැත්නම් අත්‍යවශ්‍ය වශයෙන්ම ඔපරේෂන් එක කරන ටීම් එක බලපානවා මේ වැඩේට. ඉතින් මම දැන් අපේ patient යමු මම පෙන්නන්නම් එකින් එක කොහොමද මේ patient අපි ළඟට ආවේ මෙයාගේ දැන් ඔය කට්ටියට ඇත්තටම බලා ගන්න පුළුවන්. මෙයා අපි ළඟට එනකොට කොහොමද කොණ්ඩේ තිබුණේ කියලා. මේක grade 7 hair loss එකට හොඳ උදාහරණයක්. නමුත් මෙයාගේ ඇත්තටම හොඳ ඩෝන් ඒරියා එකක් තිබුණා. කොණ්ඩේ quality එක හොඳට තිබුණා. ඒ නිසා අපිට බොහොම ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්කම අවකාශය ලැබුණා. ඊට පස්සේ ඇත්තටම මේ patient දැනට ඉන්නේ පිටරට යන්න කලින් ඇත්තටම Vitality Clinic එකට අපේ ටීම් එකට උදව්වක් විදිහට මෙතෙන් ඇවිල්ලා on the way to airport එකට යන ගම මෙතෙන් ඇවිල්ලා අපිට පොඩි වීඩියෝ එකක් පික්චර්ස් වගේක් දීලා ගියා. ඒකෙන් අපි චූටි වීඩියෝ එකක් කරා මේ පේන්නේ වීඩියෝ එක. මේ තියෙන පික්චර්ස් මේ ඇත්තටම 2 weeks වලින් මේ patient ගේ appearance එක වෙනස් වෙන විදිය. කොණ්ඩේ quality හොඳ නිසා සහ මං හිතන්නේ ඔකට දන්න සාමාන්‍යයෙන් කොණ්ඩයක් වැවෙන්න මාස 6ක් 9ක් අතර කාලයක් යනවා. ඉතින් මෙයාගේ මාස 9ක් යන්නත් කලින් අපි හිතුවට වඩා ගොඩාක් සතුටුදායක ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඉතින් එහෙ ඉඳලා ડોක්ටර් මෙන්න මගේ රිසර්ච් කියලා ෆොටෝ සීරීස් එකක් එව්වා. අවසර ඇතුව මම ඒ ෆොටෝස් අරගෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් දැන් මේ පේන්නේ මගේ patient මාස 6කට කලින් කරපු ඔපරේෂන් එකේ දැන් obvious එහෙම නැත්නම් පේට තියෙන රිසල්ට්ස් කටියට පේනවා අපි කොණ්ඩේ හිටවපු තැන එයාගේ natural කොණ්ඩේ තිබුණ gap එකක් හෝ ඒ දෙකේ වෙනසක් කිසිම වෙලාවක පේන්නේ නැහැ. ඉතින් මේ ideal grade 7 hair transplant එකකට දෙන්න පුළුවන් හොඳම උදාහරණයක්. මේකේ උඩ සමහර වෙලාවට කොණ්ඩේ උඩ ඒ කියන්නේ ඔළුව උඩ කොටසේ සහ crown එක ප්‍රදේශයේ පොඩි කොණ්ඩේ අඩුවීමක් තියෙන්න පුළුවන්. ඒක obvious මොකද තාම කොණ්ඩේ හැදෙන මට්ටමේ ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මාස 9කින් පස්සේ වීඩියෝ එකක් නම් කරන්නේ නැහැ. පික්චර් සීරීස් එකක් එක්ක මේකේ full results ඔයාලට බෙදලා දෙන්න. Thank you.